අද මම තෝරගත්තා හැඳුනුම්පත් අංකයෙන් කෙනෙක්ගේ උපන් දිනය සොයන ආකාරය ඔයාලට කියලා දෙන්න. හරි. දැන් පේනවා මෙතන පිරිමි පුද්ගලයෙක්ගේ පැරණි හැඳුනුම්පත් අංකය නව හැඳුනුම්පත් අංකය. ගැහැණු කෙනෙක්ගේ පැරණි හැඳුනුම්පත් අංකය නව හැඳුනුම්පත් අංකය. මම මුලින්ම පිරිමි කෙනෙක්ගේ හැඳුනුම්පත් අංකයෙන් උපන් දිනය හොයන ආකාරය කියලා දෙන්නම්. දැන් ඔබට පේනවා වර්ෂ හොයාගන්න පහසුයි. කවුරුත් දන්නවා වර්ෂ හොයන්න. දැන් මෙතන මේ මුල් ඉලක්කම් දෙක ඒ කියන්නේ පෙන්වන්නේ වර්ෂය 1990. හැබැයි දිනය හොයන්නේ කොහොමද? මේ වර්ෂයට අදාළ දින දෙක ඉවත් කරාම ඔබට පේනවා මේ මම රවුන්ඩ් කරලා තියෙනවා 123 කියලා ඉලක්කම. අන්න එහෙනම් උපන් දිනය වෙන්නේ 123 වෙනි දිනේ. ඒ කියන්නේ ජනවාරි 1 වෙනි ඉඳලා ගණන් කරගෙන ගියොත් 123ට එන කැලෙන්ඩර් 123ට එන දිනේ තමයි මේ හැඳුනුම්පත් අංකයේ හිමි පුද්ගලයාගේ උපන් දිනය වෙන්නේ. ඊළඟට බලමු නව හැඳුනුම්පත් අංකය අනුව දිනය හොයන්න කොහොමද කියලා. දැන් ඔබට පේනවා මුල් ඉලක්කම් 4 ඒ කියන්නේ උපන් වර්ෂය 2001. ඊට පස්වෙනි ඉලක්කම් 3 තමයි මේ හැඳුනුම්පත් අංකයේ හිමි පුද්ගලයාගේ උපන් දිනය එන්නේ. ඒ කියන්නේ 146 වෙනි දිනේ. ජනවාරි 1 වෙනිදා පටන් ගත්තාම 146 වෙනියට එන දිනේ තමයි උපන් දිනය වෙන්නේ. දැන් ඔබට ඒක පැහැදිලි හොයන ආකාරය. අපි බලමු කාන්තා. ඒ කියන්නේ ගැහැණු කෙනෙක්ගේ හැඳුනුම්පත් අංකයෙන් උපන් දිනය හොයන්නේ කොහොමද කියලා. දැන් මෙතන පේනවා ඔයාලට පැරණි හැඳුනුම්පත් අංකේ තර විදිහමයි. හැබැයි තියෙන්නේ 500 ගණන්. මෙතන අනිවාර්යයෙන්ම ගැහැණු කෙනෙක්ගේ හැඳුනුම්පත් අංක පටන් ගන්නෙ 500 ගණන් වලින්. ඒ කියන්නේ මේ ඉලක්කම් තුනට 500ක් එකතු කරලා තමයි දිනේ හදන්නේ. දැන් එහෙමනම් අපි උපන් දිනය හොයන්න මේ මෙතන වර්ෂයේ මේ ඉලක්කම් දෙක වර්ෂයට ඉවත් කරනවා. නව හැඳුනුම්පත් අංක යන මේ ඉලක්කම් 4 උපන් වර්ෂයට අයින් කරනවා. මෙතන 523 කියලා කියන්නේ 523න් 500ක් ඉවත් කරාම 23 වෙනි දින. ඒ කියන්නේ 23 වෙනි දිනේ කියලා කියන්නේ ජනවාරි 23 තමයි මේ හැඳුනුම්පත් අංකයේ හිමි කාන්තාවගේ උපන් දිනය වෙන්නේ. ඊළඟට නව හැඳුනුම්පත් අංකය අනුව මෙතන තියෙන 546. මේ 546න් 500ක් ඉවත් කරාම අඩු කරාම ඒක නියතයක්. අනිවාර්යයෙන්ම හැම හැඳුනුම්පත් අංකයෙම ගැහැණු කෙනෙක්ගේ මේ ඉලක්කම් තුනෙන් 500 ඉවත් කළා තමයි දිනේ හොයන්නේ. මෙතන 546න් 500 ඉවත් කරාම 46 වෙනි දිනය තමයි උපන් දිනය වෙන්නේ. එහෙනම් මේක හරිම සරලව මතක තියාගන්න. පිරිමි පුද්ගලයෙක්ගේ නම් මේ ඉලක්කම් තුන කෙලින්ම ගන්න ඒ දිනය. ගැහැණු කෙනෙක්ගේ හැඳුනුම්පත් අංකයේ මේ ඉලක්කම් තුනෙන් 500ක් අඩු කරලා නැත්නම් ඉවත් කරලා